තවත් vlog එකක්. ඉතින් vlog එක පටන් ගන්නේ අපි මාලක රයානා and පොඩි රේබායත් එක්ක එළියට ගියපු දවසක් අපි ගියා one golf face පැත්තේ පොඩි රවුමක් හැමදාමත් වගේ. Rihanna is also expecting, which is quite nice. She's the best to have her go through the same thing that I'm going through. So yeah, මට වඩා of course experience because this is her second time, but it's so lovely to have her around. Rihanna මගේ videos බලනවා, so thank you so much. Your energy is soothing. වන්දනයි කියලා. This is something I tell everyone. It's just your energy is so calming, so soothing. මං හරි ආසයි ඒකට. Anyways, I hope you had the best pregnancy. ඉතින් අපි මේ ගිහිල්ලා ice cream කනවා. මට ඉතින් මේවා කන්න හොඳ නෑ. මට gestational diabetes තිබ්බා. හැබැයි මම ඉතින් කනවා පොඩ්ඩක් හරි. වෙනකොට මම බේබි shopping හරියටම පටන් අරගෙන තිබුණ නැහැ. මොකද පොඩක් කල් වැඩි හින්දා. නමුත් recommend කරා elegant smokers එකේ ලස්සනේම තියෙනවා කියලා. ඒත් and baby care මං හිතන්නේ mother care හරි baby care හරි අර ස්ටෝල් එකක් තියෙනවා මෙහෙ one golf face එකේ. නමුත් ඒකත් ඒ වෙනකොට one golf face එකේ තිබුණේ නැහැ. ඊට පස්සේ තිබුණේ පොසොන් පොය දවසේ අපිට තිබුණා මේ බලන්න කොච්චර ලස්සනට මේ මට මතක විදියට පත්‍ර මුල්ල හරියටම මෙච්චර ලස්සනට සරසලා තිබුණේ. එදා අපිට තිබුණා රාණියක් ඕගනයිස් කරන පින්කමක්. ඒගොල්ලන් හැම අවුරුද්දම මේ පන්සලත් එක්ක මේ පින්කම ඕගනයිස් කරනවා. අපේ අම්මේ කුමුදු ආන්ටි කෙනෙක් රාල්නියක් අක්කිගේ අම්මයි තවත් ආන්ටි කෙනෙකුයි. පොඩ්ඩක් බලන් ඉන්නකොට තේරෙනවා මට පොඩ පෙන්ගුයින් වොක් එක එනවා කියලා. මේ වෙනකොට මට මතක විදියට මාස 5ක් වගේ ඇති. කොහොමද තායකට නෑ. ඒ වුණාට almost මම මේ හොඳටම පෙන්ගුයින් වොක් එක තියෙනවා. Also my hair is slowly growing back to how it was before, which is nice. මම කොණ්ඩේ පාවෙලා හිටියේ මට දවසේ අපේ අම්මී තීරණය කරා banana bread හදන්න. මේ අම්මා තමයි banana bread හදන ingredients ටික ඔක්කොම ගෙනාවේ. මේ පේනවනේ පෙපර් අපේ අම්මි drive කරනකොට කොතනද ඉන්නේ කියලා. එයා හරිම ලස්සනට අම්මා drive කරනකොට කිසි කරදරයක් කරන්නේ නැතුව යනවා. මම හිතුවා ඒකත් capture කරලා මේ වීඩියෝ එකට දාන්න. King super. හරිම කෙලින්. හරිම හොඳයි. parking නෑ ෂෝ කෙලින්. Perfect. අම්මට කවුද ලයිසන්ස් දුන්නේ? නෑ. මේ කේක් බඩු ගෙනාවා. එනංගි? OOTD.
එදා හවස අම්මයි මමයි ගියා ෆිෂ් ඇන්ඩ් කෝ හැව්ලොක් සිටි මෝල් එක පැත්තේ. මොකද ඒකේ ෆිෂ් ඇන්ඩ් චිප්ස් කන්න මං හරි ආසයි. අපි දෙන්න ආවා දැන් ෆිෂ් ඇන්ඩ් කෝ එකට මොනවා හරි කන්න කියලා. වර්කින් ස්ටොක් ඇන් DSI එකේ ලොකු සේල් එකක් තියෙනවා. ඒකේ ලොකු හයිප් එකක් තියෙනවා. ගොඩාක් කට්ටිය එතන පිරීලා ඉන්නේ. ඒ වුණාට ඇතුළට ගියාම පේන තරම් දෙයක් නැහැ. වර්කින් ස්ටොක් නම් තියෙනවානේ 160ක ඩිස්කවුන්ට් එකක්. DSI එකේ නෑ එච්චර දෙයක් නැහැ ඇතුළට ගියාම. ලොකු පොලිමක් තියෙන ඇතුළට යන්න. ඔන්න. ඊට පස්සේ දැස් තමයි අපි හරියට බේබි shopping පටන් ගත්තේ. ඔයගොල්ලන් හිතන්නේ නැති තැනකින් තමයි පටන් ගත්තේ. අපි දැන් ඇවිල්ලා තින්නේ කූ ප්ලැනට් එකට පොඩි බඩු වගේක් ගන්න. අම්මයි සචී ඇතුලේ අපි දෙන්න shopping කරලා ඉවරයි. දැනෙත් නෑ. කූල් ප්ලැන්ට් එකට පස්සේ අපි ගියේ තිලක්මයකට. ඒකෙත් මම හිතන්නේ හෝම් වෙයා පොඩ්ඩක් ගත්තා. ඇන් බ්ලැක් තරමේ චුට්ටක් තිබුණා. කූල් ප්ලැන්ට් එකේ තරම තිබ්බේ නෑ. මට කියන්න නෑ මං මගේ කොළ පාට එකක් ගැන හැම වෙලෙම කියනවා නේද? ඔව්. සරි. දිනන්නේ ගන්න සපෝ. Mood right now. pitchadeya.com නේ ඔයාට. අපි ලන්ච් වලට ගියේ මමා රනාස්. මේ අපි ෆස්ට් ටයිම් මේක try කරන දවස. ඒක හරිම ලස්සන ඇම්බියන්ස් එකක් තිබුණා. ගොඩක් කට්ටිය එතන හිටියේ නැහැ. හැබැයි කෑම හරිම රහයි කියලා අපි දැනන් හිටියා. අපි ගියේ හරියටම බිසි නැති දවසක්. මං දන්නේ ඒක හින්දාද කියලා. හරිම ලස්සනයි එතන. ඒකට අරක වැටෙයිද? මම රනාසකේ රහම කහබත් කියලා කිව්වේ. ඉතින් මම ගත්තේ කහබත්. අනිකට මම හිතන්නේ ලම් ප්‍රයිස් උත් try කරා. ඒකට ඒගොල්ලන් ගොඩක් කැමති වුණා. ඊට පස්සේ අපි ගියා ඔඩෙල් එකට. ඔඩෙල් එකේ බේබි ස්ටෆ් හරිම ලස්සන ඒවා තියෙනවා. ස්පෙෂලි Zara brand එකේ එන home and baby stuff තියෙනවා. Also this is how my room turning out to look like. ඊට පස්සේ දවසේ රෑ අපිට කෑම හම්බුණා රලාකිගෙන් massive feast එකක් වගේ. හරිම රහට ගොඩාක් මහන්සිලා කෑම හදලා තිබුණා. මේ වෙනකොට පොඩ අපේ බේබි ස්ටාෆ් and hospital bags අපි කොම රෙඩි කරගන්න අවශ්‍ය නිසා ඩයිපර්ස් ගන්න ගිහලා තමයි මේ ඉන්නේ. දැන් මේ වෙනකොට 150ක් විතර hospital bag එක රෙඩි කරගෙන අපි හිටියේ. මං කලින් වීඩියෝ එක කියුවා වගේ best part of pregnancy is being able to have all this nice food. මේ කෑගල්ලේ අම්මත් අපිට ගෙනාවා කෑම එහෙම කෙර්සල් කොල්ලේ උතාගෙන ඒවත් හරිම රහට තිබුණා. අපේ අම්මිගේ නංගිලත් මට රහ කෑම හදලා එව්වා කෙසෙල් කොල්ලේ එහෙම උතලා. හැබැයි මට ඒව රෙකෝඩ් කරගන්න බැරි වුණා. ඉතින් හැමෝටම මම ගොඩාක් thankful වෙනවා. මේ සචි අපේ ගෙදර ඉස්සරහින් ඉන්නේ චූටි බබාලා දෙන්නත් එක්ක සරුංගල් අරිනවා.
මේ දාගත්ත බඩු ටික අපි අන්පැක් කරන්න යන්නේ. ඊට පස්සේ අපි Blooms and Butterflies ගියා. මොකද මට යන්න ආස වෙලා තිබුණා. එතන COT mobiles මොනවද තියෙන්නේ කියලා බලන්න. ඒක කරලා අපි ගියා Havelock City Mall එකට. එදා තිබුණ පොඩි කානිවල් එකක්. ලක්ෂණ අයියා හැමෝටම එන්න කියලා හරි කියුට් වැඩක් කරා හැමෝටම එන්න කියලා. ලක්ෂණයට චතුරයට දෙන්නටම ඉන්න චුටි බබාලා ඉන්නේ. ඉතින් ඒක හින්දා ඒගොල්ලන් එන්ජොයි කරයි කියලා හිත තමයි අපි මෙන්න මෙතනට ගියේ. මෙතන ගොඩාක් චුටි බබාලා එන්ජොයි කරා. එක තිබුණා magic and lot of things මේ Havelock City Mall එකේ මේ දවසේ. මමයි සචි ඉතින් එදත් මං හිතන්නේ මං ගත්තා brownie smoothie or some sort of a brownie thing. මේ ලක්ෂණ අයියා රල්නී අක්කී මේෂා අක්කී ඒගොල්ලන්ගේ බබාවත්ලාවත් අරගෙන මේ කිව් එකේ ඉන්නවා. ඒගොල්ලන්ගේ රයිඩ් එකේ ඒගොල්ලන්ගේ chance එක එනකම්. ඊට පස්සේ ඩිනර් වලට සචි සජෙස්ට් කරා මේ මේස් කියන තැනට. ඒක ආකේඩ් ඉන්ඩිපෙන්ඩන්ස් එක ගාව තියෙන්නේ. තායි කුසින් වලට එහෙම ආසයි නම් මෙතන යන්න හොඳම තැනක්. මම එතන කෑම ගොඩාක් එන්ජොයි කරා. I wouldn't recommend the coconut ice cream from Maze. I'd rather go for Paradise Gallery Cafe for a good scoop of coconut ice cream. I really love it. If you haven't tried, you should definitely try. හැබැයි ඊට පස්සේ අපි මේක try කරාට පස්සේ පොඩ්ඩක් ආකේඩ් ඉන්ඩිපෙන්ඩන්ස් එකේ වටේ පොඩ්ඩක් බබලත් එක්ක ඇවිදලා ඊට පස්සේ මම ගෙදර යන්නයි හිතුවේ. ඕවා කරනවත් එක්කම අපේ දවස් චුට්ට ලඟ වෙන හින්දා අපේ monthly doctors visit එක once every 2 weeks උනා අපි මේ ඩොක්ටර් විජිත්ව හම්බෙන්න ආපු දවසක්. ඉතින් මගේ වීඩියෝ එක බලුවට ගොඩක්ම ස්තුතියි. මගේ වීඩියෝස් තව බලන්න. Thank you so much for watching. Don't forget to like, comment and subscribe.